සිත දියුණු කරගෙන පිටසක්වල බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අහලා අපිට නිවන් දකින්න පුළුවන්ද? මේ කාරණාව ටිකක් සංකීර්ණ මාතෘකාවක් හින්දා ඔයාලට තේරෙන විදිහට තමයි අද වීඩියෝ එකෙන් මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. බුදුදහමට අනුව මේ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබා දීම සඳහා කරුණු කිහිපයක් අපි හොයලා බැලිය යුතුයි. බුදුදහම ඉගැන්වෙන විශ්ව විද්‍යාව එහෙම නැත්නම් බුද්දිස්ට් කොස්මොලොජි එකට අනුව මේ කළ හැකි දෙයක් වුණත් එහි යම් යම් සීමාවන් පවතිනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි මම මේ එකින් එක පෙළගස්වන්න සූදානම් වෙන්නේ. පළවෙනි එක තමයි වෙනත් ලෝකවල බුදුරුන් වැඩ සිටීම බුදුදහම ඉගැන්වෙන විදිහට අප ජීවත් වන මේ සහම්පති ලෝක ධාතුව විතරක් නෙවෙයි. විශ්වයේ පුරා තවත් අනන්ත ලෝක ධාතු පවතිනවා. මහායාන බුදුදහමේ මෙවැනි බාහිර ලෝකවල උදාහරණයක් වශයෙන් මහායානයේ සඳහන් වෙන සුඛාවතිය වැනි ලෝකවල වර්තමානයේ පවා බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න බව විශ්වාස කරනවා. කොහොම නමුත් තේරවාදී බුදුදහමට අනුව එක් ලෝක ධාතුවක එකවර බුදුරු දෙනමකට පහළ වෙන්න බැරි වුණා. වෙනත් ඈත විශ්වයේ තියෙන වෙනත් ලෝක ධාතුන් වල වෙනත් මගුල් සක්වලවල් තුල බුදුරජාණන් වහන්සේලා පහළ වීමේ හැකියාව බුදුදහම බැහැර කරලා නැහැ. දෙවෙනි එක තමයි නිවන් දැකීමට තියෙන බාධා. පිටසක්වල ජීවියකට හරි පිටසක්වල බුදු කෙනෙකුගෙන් බණ අසන අයෙකුට නිවන් දැකීමට නම් කරුණු කීපයක් සම්පූර්ණ වෙලා තිබිය යුතුයි. ඒ තමයි බුද්ධෝත්පාද කාලය. ඒ කියන්නේ ධර්මයේ පවතින කාලයක ජීවත් වීම. ඊගාව එක ප්‍රඥාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි දියුණු මනසක් තිබීම. ඊළඟ එක භාෂාව සහ sannivedana. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධහම තේරුම් ගැනීමට හැකි sannivedana හැකියාවක් තිබීම. ඊළඟ එක ෂණ සම්පත්තිය. ඒ කියන්නේ නිවන් දැකීමට බාධා පමුණුවන අභව්‍ය ස්ථාන 8න් මිදී සිටීම. ඒ කියන්නේ අධික සැප ඇති හෝ අධික දුක් ඇති ලෝකවල මනස දියුණු කරන්න අපහසුයි. ඉතින් එවැනි අභව්‍ය ස්ථාන 8කින් මිදීමත් අත්‍යවශ්‍ය වෙනවා. තුන්වෙනි කාරණාව තමයි සිත දියුණු කිරීමේ වැදගත්කම. දැන් මේ සඳහන් කළ පරිදි සිත දියුණු කර ඇතනම් එවැනි අයෙකුට ඕනෑම තැනකදී ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි. බුදුදහමේ සඳහන් වෙන්නේ මාර්ගය පෙන්වා දීම බුදුරුන්ගේ කාර්ය වන අතර වගේම අවබෝධ කරගැනීම තමන් සතු කාර්යයක් බවයි. හතරවෙනි කාරණාව තමයි 이르දි බලය සහ sannivedanaya. ඒ කියන්නේ සිත දියුණු කරපු උසස් සත්වයෙකුට 이르දි බලෙන් හෝ දියුණු තාක්ෂණයකින් වෙනත් ලෝකයක සිටින බුදු කෙනෙකුගේ හඬ ඇසීමට හරි දර්ශනය වීමට හැකියාව තිබෙනවා නම් එම ධර්මයේ ශ්‍රවණය කර නිවන් දැකීමට බාධාවක් නැහැ කියන එක. උදාහරණයක් විදිහට දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන් බුදුරජාණන් වහන්සේගේ බණ අසා නිවන් දකින්නෙත් භෞතිකව පෘථුවියට පැමිණ හෝ බුදුන් වහන්සේ 이르දියෙන් එතනට වැඩම කිරීමෙන් පස්සේ. ඉතින් කොහොම හරි පිටසක්වල ජීවියෙකුට උනත් තමන්ගේ සිත දියුණු නම් ඒ කියන්නේ පංච නීවරණ යටපත් කර ප්‍රඥාව දියුණු කරලා තියෙනවා නම් සර්වඥතා ඥානය තියෙන බුදු කෙනෙකු දේශනා කරන ධර්මය අවබෝධ කරගෙන නිවන් දැකීමට ධර්ම විනය අනුව බාධාවක් නැහැ කියන එක. ඉතින් ඔබට මේ හා සබැදිව බුදුදහමේ එන චූලනී ලෝක ධාතුව හෝ සහස්‍රී ලෝක ධාතුව වැනි විශ්වයන් පිළිබඳව ඉගෙන ගැනීමත් ඉතාමත්ම වටිනවා. ඒකට හේතුව අපි දන්න ලෝක ධාතු පරාසයන් අභිබවා යන කෝටි ප්‍රකෝටි ගණනක් ඈත තියෙන ලෝක ධාතු ගැන පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔයාලා දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද සමහරු අපේ ලෝක ධාතුවට විතරක් කොටු වෙලා මේ මගුල් සක්වල විතරක් තියෙනවා කියන තැනට ලඝු වෙලා තියෙනවා. ඉතින් ඒක ලොකු ගැටලුවක්. ඒ ධර්මය හරියට හඳුනා නොගත්ත නිසායි ඒ විදිහට ඔබ සිතන්න පෙළඹිලා තියෙන්නේ. ඇත්ත. එක ලෝක ධාතුවක මගුල් සක්වල තුල පමණයි ලෞතර බුදු කෙනෙකු පහළ වෙන්නේ. දැන් අපි ඉන්න මේ ලෝක ධාතුවේ මගුල් සක්වල තමයි අපි ඉන්න මේ මහා සක්වල. හැබැයි වෙනත් ලෝක ධාතුවක තවත් මගුල් සක්වලක් තියෙන්න පුළුවන්. එහෙම නැහැයි කියලා බුදුදහමේ කිසිම තැනක සඳහන් කරලා නැහැ. අන්න ඒ පිළිබඳවත් හොඳින් මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත් කියන එක මම අවසානයේට මතක් කරනවා. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව අදන්නට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon බලන්න අමතක කරන්නත් එපා. අදට එනම් අපි සමු ගන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.